අයුබෝවන් හැම දෙනාටම. ඉතින් අදත් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඇන්තෝරියම් වගාවෙන් හොඳ ආදායමක් උපයන්නේ කොහොමද කියන මාතෘකාව ගැන තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා ගෙවත්තේ ඇන්තෝරියම් පැල කීපයක් වගා කරන කෙනෙක් වුණත් මේ වගාව ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න හිතන කෙනෙක් වුණත් අද මම මේ කියන කරුණු ඔයාට ප්‍රයෝජනවත් වේවි. අපි මුලින්ම බලමු ඇන්තෝරියම් වලට ඇයි මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ කියලා. මොකක් නිසා වෙන්න පුළුවන්ද? ඇන්තෝරියම් මල් ලස්සන, එතකොට දිගු කාලයක් නැවුම්ව පවතින මල් වර්ගයක්. විවිධ වර්ණ සහ විවිධ හැඩවලින් යුක්ත වෙනවා. ඒ නිසා මල් සැරසිලි, ඒ වගේම මල් සැරසිලි කරන ආයතන, හොටෙල්, උත්සව සංවිධානය කරන පිරිස්, මේ වගේ විවිධ දෙනා මේ අපේ ඇන්තෝරියම් මල් හදන අය, ඒ වගේම අලංකාරයට ගෙවල් වල ඇන්තෝරියම් මල් හදන අය, මේ අය හැම කෙනෙක්ම මේ ව්‍යාපාරයත් එක්ක නිතින්ම සම්බන්ධ වෙලා ඉන්නවා. මේ මාතෘකාව අපි කරුණු කිහිපයක් යටතේ වෙන වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට පළවෙනි කරුණ තමයි කැපූ මල් විකිණීම. කැපුම් මල් කලාව කියන්නේ වෙනමම කලාවක්. ඇන්තෝරියම් කලාව ඇතුලේ තියෙන. එතකොට කැපූ මල් වගාව සඳහා භාවිතා කරන්න අපිට වෙනමම ඇන්තෝරියම් ප්‍රභේද හඳුනා ගන්න පුළුවන්. පැල හොඳින් නඩත්තු කළොත් සතියෙන් සතිය ගුණාත්මක මල් ලබා ගන්න ඔයාලට පුළුවන්. එතකොට අන්න ඒ ගුණාත්මක මල් වෙළඳ සැලකට නැත්නම් උත්සව සැරසිලි කරන කෙනෙකුට මල් සපයන්න පුළුවන් අපිට. ගොඩ නිරන්තරයෙන් එකම ගුණාත්මක භාවයෙන් මල් ලබා දෙනවා නම් ස්ථීර ව්‍යාපාරයක් හදාගන්න ඔයාලට පුළුවන් වෙනවා. කැපුම් මල් ව්‍යාපාරය කියලා කියන්නේ වෙනමම පැතිකඩක්. ඊට පස්සේ අපි දෙවණියට කතා කරන්න පුළුවන් පැල නිෂ්පාදනය කරලා විකුණීම. එතකොට ඒ වගේම මල් සමග මෞෂාක විකිණීම. එතකොට අලුත් පැල හදාගෙන දැන් අපි මෞෂාක වලින් මේ වගේ අලුත් පැල මෞෂාක කට් කරලා මේ වගේ අලුත් පැල හදාගෙන අපිට ඒවා මේ විදියට කුඩා කාලේ ඉඳන් ලොකු කරලා මේ පැල මේ කුඩා පැල විකුණීමේ ව්‍යාපාරයක් විදියට කරන්න පුළුවන්. එතකොට එහෙමත් නැත්නම් මේ වගේ මෞෂාක විකිණීමත් අපිට ව්‍යාපාරයක් විදියට කරන්න පුළුවන්. විශේෂයෙන්ම දුර්ලභ වර්ණ සහ හොඳ සොයා ගැනීමට අපහසු ප්‍රභේදවලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම මල් පිපුණතුරු ලොකු කරපු මල් 2 3 එක්ක අලෙවි කරනවා නම්, ලොකු ගස් අලෙවි කරනවා නම් මෞෂාක ගැනීමට බොහෝ දෙනා විශේෂයෙන්ම කැමතියි. එය කුඩා පැල ලබා ගන්නවාට වඩා විශ්වාසවන්තයි මෞෂාකයක් මිලදී ගැනීම. එතකොට තුන්වෙනි කරුණ තමයි අපිට මේ ඇන්තෝරියම් ව්‍යාපාරය සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී Facebook, TikTok, YouTube, WhatsApp මේ වගේ සමාජ මාධ්‍ය හරහා තමයි අපිට මේ කාලය වන විට වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සොයා ගැනීමට හැකි වෙන්නේ. එතකොට ඔයාට තියෙන පැලවල ඡායාරූප, වීඩියෝ මේවා නිතර සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් ඔයාගේ පාරිභෝගිකයන් අතරට යන්න පුළුවන්. වගේම වගා කරන ආකාරය, රැක බලා ගන්න ආකාරය, මල් ලැබෙන විදිය, පැල බෝ කරන විදිය, මේ ආදී දේවල් ඔවුන් අතරට යැවීමෙන් ඔයා ගැන විශ්වාසය පාරිභෝගිකයන් තුළ වැඩි වෙලා ඔයාට පුළුවන් වෙනවා ඔයාටම කියලා පාරිභෝගිකයන් පිරිසක් ඇති කරගන්න. එතකොට ඊළඟට වැදගත්ම කරුණක් තමයි ඔයා අලෙවි කරන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය. එය තමයි ව්‍යාපාරයේ දියුණු වීමට බලපාන වැදගත්ම කරුණ වෙන්නේ. හොඳ මිලක් ලැබෙන, ලස්සන නිරෝගී විශාල ප්‍රමාණයේ මල් සහිත හෝ ප්‍රමාණයේ
විශාල මල් ප්‍රමාණයක් සහිත හෝ නැත්නම් මල්වල ප්‍රමාණයේ විශාලත්වයක් සහිත ශාකවලට බොහෝ ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා අපි මේවට අවශ්‍ය සාධක ජලය, පොහොර, එතකොට ආලෝකය, රෝග පාලනය කරලා අවධානයෙන් ඔයාගේ වගාව බලාගත්තොත් අපිට පුළුවන් හොඳ නිරෝගී පැළ ඔයාගේ පාරිභෝගිකයන්ට සපයන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් වටිනාකම වැඩි කරලා ඔයාලට ඇන්තෝරියම් මල් විකරන්න පුළුවන්. මල් විතරක් නෙමෙයි අලංකාර භාජනවල හිටවලා පැළ විකුණන්න පුළුවන්. එතකොට මල් පැළ පැකේජ් විදියට හදලා ඔයාලගේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මල් සැරසිලි සඳහා සකස් කරලා අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මල් වල ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන් අපිට පැළ කිහිපයක පඳුරක් විදියට. මෞෂාක 2-3ක් එකතු කරලා මල් ගොඩක් තියෙන පඳුරක් විදියට හැදුවොත් ඔයාලගේ ඇන්තෝරියම් ශාකයේ ගුණාත්මක භාවය සහ වටිනාකම වැඩි වෙනවා. අපිට එතකොට ඒ විදියට අගයක් එකතු කරලා ඔයාලගේ මල් ගස් වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මෙම වගාවේ එකවර විශාල මුදලක් එක රැයකින් ලබන්න බෑ. එතකොට ඔයාලට ඒකට සැලසුමක් තියෙන්න ඕන. ඒ වගේම ලොකු ඉවසීමක් තියෙන්න ඕන. එකපාර දියුණු වෙන්න එකපාර සල්ලි ගොඩක් හොයන්න හිතන කෙනෙක් නම් අපිට මේ වගාව ටිකක් කරන්න අපහසුයි. එතකොට නිවැරදි සැලසුමක් හොඳ රැකවරණයක් එක්ක ස්ථිර පාරිභෝගිකයන් පිරිසක් හදාගත්තොත් ඔයාලට කාලයක් එක්ක හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ ඇන්තෝරියම් වගාව කියන්නේ ලස්සන මල් වගාවක් විතරක් නෙමෙයි කැපවීමෙන් සහ නිවැරදි කල්පනාකරණයෙන් යුතුව ඉවසීමෙන් කළොත් පවුලේ ආදායම වැඩි කරගන්න පුළුවන් ඔයාලට හොඳ ව්‍යාපාරයක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. එහෙනම් හැම කෙනෙක්ටම බුදු සරණයි. ගිහින් එන්නම්.